ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. ලෝකායත ජ්‍යොතිෂයට අනුව ලංකා කේන්දරයේ දෙවැන්නේ සිදුවන ශනිගේ ගෝචර ඒරාෂ්ටක තත්වයක්. ඒ රටට සහ ඔබට බලපාන අයුරු විමසා බලමු. රාජ්‍ය සේවය තුළ විශාල වෙනස්කම් ඇතිවෙනවා. නව රෙගුලාසි විශේෂ පාලන ක්‍රම හඳුන්වා දෙන අතර රාජ්‍ය සේවකයන්ට අලුත් ආයතනික මාර්ගෝපදේශ ලබා දීමක් සිදු විය හැකි වෙනවා. රාජ්‍ය සේවකයන්ට විවිධ අභියෝග මතුවන කාල පරිච්ඡේදයක් වෙනවා. ග්‍රහ මාරුවෙන් පසුව මේ මාස අවසන් වන තෙක් ළමයින්ට තරමක් අපලකාරී ස්වභාවයක් පවතිනවා. එම නිසා කුඩා ළමයින් පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. එකී කාලය අධ්‍යාපන කේස්ත්‍රයේ විවිධ ගැටලු පැටලිලි නිර්මාණය වෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතිවෙන අතර ඒවා පිළිබඳව මහජන විවේචන මතුවිය හැකි වෙනවා. මෙම කාලයේ ප්‍රවීණ ග්‍රන්ථ කතුවරයෙකුගේ අභාවය සිදු වෙනවා. කාන්තාවන් කෙරෙහි රජයේ අවධානය සැලකිය යුතු ලෙස යොමු වෙනවා. කාන්තාවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් වැඩපිළිවෙළල් සකස් වෙනවා. ශ්‍රී ලාංකේය කාන්තාවන් ජාත්‍යන්තර ඇගයීමට ලක් විය හැකි වෙනවා. නව කාන්තා ව්‍යවසායකයන් බිහිවන බවක් පෙනෙනවා. මෙම ග්‍රහමාරුව තුළින් විශේෂ දරු උපත් පිළිබඳව අසන්නට ලැබෙනවා. දරු උපත් ප්‍රමාණය වැඩි වෙනවා. ළමයින් ජාත්‍යන්තර ඇගීමට ලක් වෙන කාලයක් වෙනවා. සිනමා ශාලාව ආශ්‍රිතව කැළඹිලි සහගත තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතිනවා. නමුත් මෙම වසර කලාකරුවන්ට සුබ සහ නව නිර්මාණ වැඩිපුර බිහිවන වසරක්. කලා මංගල්‍යයන් වැඩි ප්‍රමාණයක් සිදුවන කාලයක්. විවාහ උත්සව කටයුතු පසුගිය වසරවලට සාපේක්ෂව වැඩි වෙනවා. ග්‍රහ මාරුව සිදු වී මාස 3ක් පමණ යනතුරු ගිනි අනතුරු හා මාර්ග අනතුරු සිදු වෙනවා. ආරක්ෂාව නීතිය හා සාමය සම්බන්ධයෙන් ගැටලු ඇතිවිය හැකි වෛරස් රෝග සමය ආසාදන වසංගත රෝග මහජනතාවට සහ කුකුළු ගව එළු ආදී සතුන්ට ඇතිවෙනවා. මහජනතාවට ආර්ථික පීඩනයක් හා සමාජ ආතතියක් ඇතිවෙනවා. රටේ ආර්ථික තත්ත්වයේ වඩා සුබ තත්ත්වයක් නොමැති වුවත් මහජනයා ක්‍රියාශීලීව කටයුතු කරන බව පෙනෙනවා. ගොවීන්ට තරමක් සහනශීලී කාලයක් උදාවන අතර රජය ගොවීන් වෙනුවෙන් යම් සහනදායී වැඩපිළිවෙළක් සකස් කරනවා. කෘෂිකාර්මික හා දේශීය නිෂ්පාදන කේස්ත්‍රය තුළින් නව ව්‍යවසායකයන් බිහිවන බව පෙනෙනවා. රජය විශේෂ ජාතික ව්‍යාපෘති ආරම්භ කරනවා. ජාතික තරුණ තරුණියන් අතර ආගමික සමාජ හා සංස්කෘතික වෙනස්කම් ඇතිවීම හැකි වෙනවා. නව මුහුණුවරකින් ආගමික වැඩසටහන් දියොත්වන අතර තරුණ තරුණියන් ඊට යොමු වෙනවා. විදේශිකයන් පැමිණීම වැඩිවන අතර රාජ්‍ය විදේශ සම්බන්ධතාවය වර්ධනය වෙනවා. සංචාරක හා ජාත්‍යන්තර වෙළඳාමට නව අවස්ථා සලසා ගන්න පුළුවන්. ඉදිරි කාලයේදී පතල්වල විපත් සහ භූමි චලන සිදුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. අවදානම් ප්‍රදේශවල සිටින අය ප්‍රවේශම් වන්න. සෙනසුරු මාරුවෙන් ඔබට සිදුවන පලාපල මෙතෙන් සිට විමසා බලමු. මේෂ ලග්නය විදෙස් ගමන් යොමු වෙනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 12 වෙනි භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණෙනවා. තම දෛනික වැඩ කටයුතු බුද්ධිමත්ව කිරීමට යොමු වන්න. විදෙස් ගමන් බලාපොරොත්තුවෙන් සිටින අයට එයට යහපත් ප්‍රතිචාර ලැබෙනවා. වැය පාර්ශවයේ ඉහළ යා හැකි බවක් වියදම් කිරීමේදී සැලකිලිමත් වන්න. නව ව්‍යාපාර අවස්ථා උදා වෙනවා. গুপ্ত ශාස්ත්‍ර කෙරෙහි සිත ඇදී යන අතර ඒ වයින් ප්‍රයෝජනද ලබා ගන්න පුළුවන්. සමහර අවස්ථාවල හිතට බර ගතියක් දැනෙනවා. නරක සිහින වලින් නින්දට බාධා පැමිණෙනවා. විවාහක අය අතර ඇතිවන සුළු ගැටලු දුරදිග යා හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. රැකියා ස්ථාන ගැන හෝ පදිංචියේ වෙනස්කම් අපේක්ෂාවෙන් සිටිනව නම් ඒවා ඉටු වෙනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබට සෙනසුරුදු ග්‍රහයා 12 වෙනිට පැමිණීම ඒ රාෂ්ටක අපල උදා කිරීමක්. ඒ නිසා තම ජන්ම පත්‍රය පරීක්ෂා කරගෙන අවශ්‍ය උපදෙස් සහ ශාන්ති කර්ම වෙත යොමු වීමට සුදුසු කාලයක් වෙනවා. වෘෂභ ලග්නය වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 11 වෙනි භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණෙනවා. සෙනසුරු ග්‍රහයා 11 වෙනිට සුබයි.
අයහපත් බලපෑම් අඩු කර යහපත් ප්‍රතිඵල ගෙන දෙන ස්ථානයක් වෙනවා. ගෙවී ගිය කාලයට වඩා වාසි සහිත කාල සීමාවක් ආදායම ඉහළ යා හැකි වෙනවා. ආයෝජන මගින් ලාභ ලැබෙනවා. නව ව්‍යාපාර පටන් ගැනීමට හෝ පුළුල් කිරීමට අවකාශය සැලසෙනවා. යහපත් ආධාරකරුවන් සහ මිතුරන්ගේ සහාය ලැබෙනවා. වෙළඳ ව්‍යාපාර හා රැකියා බාධා මැද්දේ උවද ඉදිරියට යා හැකි වෙනවා. වැඩ කටයුතු බහුල කාලයක් වෙනවා. මේ අතර ආත්ම විශ්වාසයද වර්ධනය වන කාලයක් වෙනවා. ගෘහස්ත ජීවිතය තුළ සාමකාමී බවක් ඇති වෙනවා. බලවත් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් සමග සම්බන්ධතා ඇති වෙනවා. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ දසවැනි භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණෙනවා. රැකියාව තුළ උසස් වීම හෝ වෘත්තිමය වර්ධනයක් සිදු වෙනවා. අන්‍යයන්ගේ සහාය ලැබෙන කාලයක්. වගකීම වැඩි වෙන කාලයක්. නව ව්‍යාපාරවලදී සහ ආයෝජනවලදී සැලකිලිමත් වන්න. ශරීර සෞඛ්‍යයට අයහපත් බලපෑමක් නැහැ. වැඩ කිරීමේ කටයුතු වර්ධනය වෙනවා. නිදා ගැනීමේ ගැටලු හෝ මානසික ආතතිය සම්බන්ධයෙන් ගැටලු මතුවීමේ හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. පසුගිය කාලයට වඩා ගෘහ ජීවිතය පිළිබඳව අවධානය යොමු වෙනවා. තමන්ට හිතවත් බලවත් අයගෙන් උදව් උපකාර ලැබීමට පටන් ගන්නවා. නීති විරෝධී වැඩ නොකිරීමට වග බලාගත යුතු කාලයක් වෙනවා. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ නවවෙනි භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණෙනවා. කාලයක් පටන් පැවති එරාෂ්ටක තත්වය පහව යනවා. බාධා ප්‍රමාද වීම සහ කරදරකාරී වැඩ ඉවත්ව යනවා. ලොතරැයි ආදී හදිසි ධනලාභ ලැබීමේ ප්‍රවණතාවයක් පවතිනවා. ඒ සඳහා උත්සාහවන්ත වීම තුළින් යහපත් ප්‍රතිඵල උදා කරගන්න පුළුවන්. නව ආයෝජන මගින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. නමුත් ඒවාට යොමු වීමේදී සැලකිලිමත් වීම වැදගත් වෙනවා. උසස් අධ්‍යාපන කටයුතු වලට මෙන්ම විදේශගත අධ්‍යාපනයන් වලටද යහපත් වෙනවා. ආගමික කටයුතු කෙරෙහි සිත වෙනදාට වඩා නිමරු වෙනවා. ආගමික වැඩසටහන් සමග සම්බන්ධ වීමට ඉඩ ලැබෙනවා. යහපත් මානසිකත්වය සහ බුද්ධිය වර්ධනය වෙනවා. අනවශ්‍ය ලෙස කල්පනා කිරීමට නොයන්න. මන්ද එය ඔබට මානසික තත්වයට අයහපත් බැවින් පවුලේ වැඩිහිටි අයගෙන් සහාය ලැබෙනවා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 8 වැනි භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණෙනවා. ඒ රාෂ්ටක අපල තත්වයක් උදා කරන බැවින් ඉදිරි කාල පරිච්ඡේදයේ සැලකිලිමත්ව ගෙවා දැමන්න යුතු වෙනවා. අභියෝගවලට මුහුණ දීමට සිදු වෙනවා. අනවශ්‍ය වියදම් ඇති වෙනවා. සැලකිලිමත් වන්න ඒ පිළිබඳව හදිසි හෝ නොසිතූ ලැබීම් ලැබෙනවා. ගුප්ත ශාස්ත්‍රය කෙරෙහි සිත නැඹුරු වෙනවා. කරන කියන කටයුතු වල වෙනස්කම් ඇති වෙනවා. නිරෝගී භාවය සඳහා හොඳ සෞඛ්‍ය නිර්දේශ පිළිපැදිය යුතු වෙනවා. මානසික වශයෙන් ශක්තිමත් වීමට ධනාත්මක සහ ආගමික ක්‍රියාවලියන් වලින් නිරත වීම වැදගත් වෙනවා. ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න. පෞල් ජීවිතය තුළ සාමකාමීව සිටීමට වඩා වැදගත් වෙනවා. ඉවසීම අවශ්‍ය කාලයක්. අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් සැලසුම් වෙනස් වෙනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 7 වෙනි භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණෙනවා. විවාහ ආදී සුහද සම්බන්ධතා පිළිබඳව සැලකිලිමත් විය යුතු කාලයක්. වෙළඳ ව්‍යාපාර කටයුතු වල නිරත වී සිටින අය තම සේවාදායකයන් සමග සුහදශීලීව කටයුතු කළ යුතු වෙනවා. නව ව්‍යාපාර ආරම්භ කිරීමට අදහස් පහළ වෙනවා. ඒ සඳහා සුබයි. තම කටයුතු වලට අන්‍යයන්ගේ ආධාර උපකාර ලැබෙනවා. වගකීම් වැඩි වෙනවා. තම වචනය පිළිබඳව සැලකිලිමත් වන්න. විවිධ ආර්ථික වාසි ලැබෙනවා. මූල්‍ය තීරණ ගන්න විට සැලකිලිමත් වන්න. ශරීර සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමු යුතු කාලයක් වනවා. විදේශ ගමනක් වෙත යොමු වෙනව නම් ඒ පිළිබඳව කටයුතු සැලකිල්ලෙන් කරන්න. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 6 වෙනි භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණෙනවා.
ගෙවී ගිය කාලයට වඩා තම වැඩ කටයුතු කෙරෙහි අවධානය සහ උනන්දුව වැඩි වෙනවා. අනාගතය පිළිබඳව සුබවාදීව බලනවා. කාර්යබහුල කාලයක් වන අතර තම වැඩ කටයුතු වලට සහයෝගය ලැබෙනවා. ගැටලු වලින් වැළකී සිටීමට නිරතුරුව සංසුන්ව ක්‍රියා කළ යුතු වෙනවා. ආර්ථික වර්ධනය වන අතර පෙර පැවති ණය ගෙවා දැමීමට හැකි වෙනවා. අතපසුව තිබූ වැඩ ආරම්භ වෙනවා. අනවශ්‍ය වියදම් පිළිබඳව සැලකිලිමත් වන්න. නීති විරෝධී මාර්ග මගහැරිය යුතු කාලයක්. ශරීර සෞඛ්‍ය පිළිබඳව තදබල දෝෂයක් නැහැ. පවුල් පසුබිම යහපත් වෙනවා. ගැටලු निराකරණය කර ගැනීමට හැකි වෙනවා. දීර්ඝ ගමන්වලදී සැලකිලිමත් වන්න. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 5 වෙනි භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණෙනවා. අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයක්. උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කළ සුබ ප්‍රතිඵල වර්ධනය කර ගැනීමට උනන්දු විය යුතු වෙනවා. ආදර සම්බන්ධතාවලට තරමක් අසුබයි. හිතවත් අය සමග විවෘතව කතා කරන්න. දූ දරුවන් සිටී නම් ඒ අයගේ අධ්‍යාපනය සහ අනාගතය පිළිබඳව වැඩි අවධානයෙන් කටයුතු කරන්න. දරුවන් සම්බන්ධයෙන් වගකීම් වැඩි වෙනවා. වැදගත් තීරණ ගැනීමට අවස්ථා කිහිපයක්ම උදා වෙනවා. අමතර ආදායම් මාර්ග පිළිබඳව සිත යොමු කරන්න. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 9 වෙනි භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණෙනවා. පවුලේ කටයුතු සහ පවුලේ සමාජිකයන්ගේ අවශ්‍යතා පිළිබඳව වැඩි අවධානයකින් යොමු කළ යුතු කාලයක්. ගෘහ ජීවිත තුළ ගැටලු පැටලිලි නිර්මාණය වීමේ අවධානමක් පවතින නිසා ඒ පිළිබඳව කල්පනාකාරී වී අයහපත් තත්ත්වයන් මගහැර සිටීමට උත්සාහ ගත යුතුය. ගණදෙනු කිරීමේදී සහ ආයෝජන පිළිබඳ තීරණ ගැනීමේදී සැලකිලිමත් විය යුතුය. සැලසුම් සාර්ථකව ඉටු කර ගැනීමට කටයුතු වලට පෙර දුරදිග සිතා බලන්න. පවුලේ වැඩිහිටි අයගේ ශාරීර සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු විය යුතු කාලයක්. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 3 වෙනි භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණෙනවා. දීර්ඝ කාලයක් පැවති ඒ රාෂ්ටක අපල තත්වය මගහැරී යනවා. ඒ නිසා බොහෝ අංශයන් තුල විවිධ සුබඵල ලැබීමට හේතු සකස් වෙනවා. නව මාවත් විවෘත වෙනවා. තමාගේ සහයෝගයේ පිණිස පිරිස එකතු වෙනවා. විදේශ කටයුතු සඳහා ශුභවාදී වාතාවරණයක් නිර්මාණය වෙනවා. තමා වැඩ කටයුතු වලට සහයෝගය දෙන අය සමග පරස්පරතා ඇති විය හැකි නිසා ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර තීරණ ගැනීමේදී සැලකිලිමත් වන්න. ඔබේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ආර්ථික අවස්ථා වාසියක් වන අවස්ථා හමු වෙනවා. මුදල් සම්බන්ධ ගැටලු සඳහා විසඳුම් ලැබෙනවා. දීර්ඝ කාලීනව පැවති රෝගාබාධ තත්වයක් තිබුණේ නම් ඒ සුවතට හැරෙනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 2 වෙනි භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණෙනවා. වෙළඳ ව්‍යාපාර හා රැකියා කටයුතු පිළිබඳව සැලකිලිමත් වන්න. ණය ගැනීමෙන් වළකින්න. වියදම් කිරීමේදී සැලකිලිමත් වීම වැදගත්. පවුලේ සමාජිකයන් සමග ඇතිවන සම්බන්ධතා වර්ධනය වෙනවා. වගකීම් බාර ගැනීමට සිදු වෙනවා. අන්‍යයන් සමග කතා බහ කිරීමේදී තම වචනය පිළිබඳව ඉතාමත් සැලකිලිමත් විය යුතු වෙනවා. ඔබගේ වචන නිසා අන්‍යයන්ගේ සිත් රිදීම් අමනාප ගති ඇතිවීම ආදියද අලාභ පාඩු සිදුවීමද හැකි වෙනවා. වෘත්තීමේ ඉගෙනීමට යොමු වීමට සුබ කාලයක්. එසේ නැතිනම් නව දැනුමක් ලබා ගැනීමටද හැකි වෙනවා. කෝපය පාලනය කර ගැනීමෙන් බොහෝ අයහපත් අවස්ථා මගහැර ගැනීමට හැකි වෙනවා. ආහාර පාන පිළිබඳව සැලකිලිමත් වන්න. සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවලදී වැඩි අවධානයක් යොමු වෙනවා. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 1 වෙනි භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණෙනවා. අනාගතය පිළිබඳව සුබ බලාපොරොත්තු ඇති කරගන්න. ජීවිතේ නව ආරම්භයක් සිදු විය හැකි වෙනවා. පසුගිය කාලයට වඩා බුද්ධිමත්ව සිතන්න. වෘත්තීය වශයෙන් ඉහළට පැමිණෙනවා. නව ව්‍යාපාර හෝ ව්‍යාපෘති ආරම්භ කරනවා. ගනුදෙනු කිරීමේදී සහ වියදම් කිරීමේදී සැලකිලිමත් වන්න.
ඔබට ලැබීමට ඇති මුදල් ලැබෙන ශරීර සෞඛ්‍ය පිළිබඳව අවධානය වැඩිවන අතර ආහාර රටාව වෙනස් විය හැකි වෙනවා. තම වැඩ කටයුතු සමග අධික ලෙස කාර්යබහුල වෙනවා. ඒ පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍ය වෙනවා. විවේක ලබා ගත යුතු වෙනවා. අලස් සම්බන්ධතා ඇතිවන අතර අමනාප වී සිටින අය පවා මිතුරු වෙනවා. නැතහොත් කාලයක් දුරස්ව සිටි කෙනෙකු නැවත මුණ ගැසෙනවා. පසුගිය ගැටලු හේතුවෙන් මානසික පීඩා පැමිණිය හැකි වෙනවා. විශේෂයෙන් සෙනසුරු මාරුවෙන් රටට සහ ඔබට විවිධ අපල ඇති විය හැකි වෙනවා. සමහර ජන්මීන්ට විපරිත රාජයෝගයන්ද තවත් අයට සෙනසුරු විවිධ වූ බාධක කරදරද ඇති කරනවා. සෙනසුරු අපල හේතුවෙන් සිරගත වන අය අත්පා අහිමිවීම, රෝගීවීම, රැකියා ව්‍යාපාර අහිමිවීම, අධ්‍යාපන කඩාපුවපල් වීම වැනි දේවල් කොතෙකුත් අප දැක තිබෙනවා. එම නිසා මෙම කාලයේ වඩාත් වැඩියෙන් පින් දහම් කරමින් ජීවත් වීම නුවණට හුරුයි. නිතරම මෛත්‍රී සහගත හිත පවත්වාගෙන යන්න. වඩාත් සැපවත් ජීවිත වෙනුවට සරල ජීවිතයකට හුරු වෙන්න. මෙවැනි තවත් ලග්න පලාපලයක් සමග අප හමුවනතුරු අප සමගම රැඳී සිටින්න. අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.